හායි අද නම් අපි බලන්නේ සියඹලා බත් හදන්නේ කොහොමද කියලා. ඒ මොනවද සියඹලා බත් කියන්නේ? ඒ නම අහලා තියෙනවද? නම නම් එච්චර දන්නේ නැති වුණාට අපි ඔක්කොම මේ බත් එක නම් කාලා ඇති. අපි කෝවිල් වලට යනකොට ප්‍රසාදම් දෙනවානේ. අපිට පොංගල් හම්බ වෙනවා. ඒ කියන්නේ පැණි රසට පොංගල් නම් හැමෝම කාලා ඇති. ඒ වගේම සමහර වෙලාවට කෝවිල් වල දෙනවා මේ වගේ බත් එකක්. අපි මේ බත් මොනවද කියලා දන්නෙත් නැතුව අපි සමහරට රසයි කියලා කාලා තියෙනවා. ඒක පොඩි ඇඹුල් ගතියට තියන්නේ. ඒක තමයි මේ සියඹලා බත. ඒක ඉන්දියන් ස්ටයිල් එකෙම අපි පොඩ්ඩක් හදලා බලමුකෝ. මුලින්ම කඩලපරිප්පු කෝප්ප භාගයක් විතර අරගෙන ඒකට හොඳට නටන වතුර දාලා විනාඩි 15ක් විතර වහලා තියන්න. දෙහි ගෙඩියක් විතර ප්‍රමාණයට සියඹලා අරගෙන ඒකට ලා රස්න වතුර ටිකක් දාලා හොඳටම වහලා විනාඩි 15ක් විතර තියන්න. විනාඩි 15ට පස්සේ හොඳටම සියඹලා ටික වතුරත් එක්ක මික්ස් කරන්න. දැන් ඒක මම පාවිච්චි කරන හොඳටම සුද්ධ කරපු සියඹලා. ඒත් බලන්න ඒත් අපිට ෂුවර් නෑනේ. ඒක නිසා හොඳට පෙරලා ගන්නවා. හොඳට පෙරලා මේ වගේ යුෂ කෝප්පයක් විතර අරන් තියාගන්නවා. විනාඩි 15ක් 20ට පස්සේ කඩලපරිප්පු ටික හොඳට සෝදලා අරන් තියනවා. ටෙම්පරාදුවට පොඩියට චොප් කරගත්ත සුදු ලූණු අබ උළුහල් උඳ ඇට ගන්නවා. රතු ලූණු කෝපයක් විතර හොඳට සුද්ධ කරලා කපන්න නැතුව ගන්නවා. වියලි මිරිස් කරපිංච අවශ්‍යයි. ගානිෂ් කරගන්න කජු බීලූණු ආය කඩලපරිප්පු හොඳටම ෆ්‍රයි කරලා දානවා. රට කජුත් දාන්න පුළුවන්. අපි මේ සියඹලා බත් එක හදන්නේ තල තෙල් වලින්. මුලින්ම අපි කරන්නේ තාච්චියක් ලිපේ තියලා තල තෙල් හොඳට දානවා. ඒකෙන් තමයි අපි ෆ්‍රයි කරගන්නේ. තෙල් එක රත් වුණාට පස්සේ බීලූණු එක දාලා හොඳට ගෝල්ඩන් කලර් එනකන් අපි ඒක ෆ්‍රයි කරගන්නවා. මේ බලන්න මේ වගේ පාටක් ආවම අපි ඒක අරන් වෙනම ඩිෂ් එකකට දාගන්නවා. ඊට පස්සේ ඒ තෙලේම අපි සෝදලා තියාගත්ත කඩලපරිප්පු ටිකක් දාලා හොඳටම ෆ්‍රයි කරනවා. ඒ තෙලටම කජු ටිකක් දාලා ඒකත් ගෝල්ඩන් බ්‍රවුන් කලර් එනකන් හොඳටම ෆ්‍රයි කරලා ඒකත් අර ඩිෂ් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ තෙලටම කරපිංචා ටිකක් දාලා අපි ෆ්‍රයි කරගන්නවා. ගොඩාක් වෙලා තියන්න ටක් ගාලා දාලා ගන්නවා. ඊට පස්සේ ඒ තෙලේ පොඩි පොඩි කෑලි තියෙන නිසා ඒක පොඩ්ඩක් පෙරලා ආයේ අපි ටෙම්පරාදුවට පාවිච්චි කරනවා. තෙල් රත් වුණාට පස්සේ අබ උළුහල් උඳ ඇට දාලා ඒක ටෙම්ප කරනවා. ඒ තෙලේම අපි චොප් කරගත්ත සුදු ලුණු ටිකක් දාලා ඒකත් ඒකෙම ටෙම්ප කරනවා. ඊට පස්සේ සෝදලා තියාගත්ත ලූණු ටිකක් දාලා ඒකෙම අපි ටෙම්ප කරනවා. ඒකටම වියලි මිරිස් ටිකයි කරපිංචාත් දාලා ඒකත් ටෙම්පරාදු කරනවා. ඒවා ටික ඔක්කොම රත් වුණාට පස්සේ ඒකට අපි කලින් අරන් තියාගත්ත සියඹලා යුෂ ටික දානවා. එක කෝපයක් විතර දාලා තියන්නේ. ඒක හොඳටම මීඩියම් ෆ්ලේම් එකේ තියලා රත් වෙන්න දෙන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි කහ කොඩුයි දානවා. සීනි තේ හැඳි භාගයක් උත් එකතු කරාම සියඹලා යුෂේ තියෙන රස තවත් වැඩි වෙනවා. හොඳටම රත් වුණාට පස්සේ බලන්න දැන් ඒක පේස්ට් එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. අපි බත් ලොකු ඩිෂ් එකක් දානවා. ලිප මීඩියම් ෆ්ලේම් එකේම තියලා ටික ටික අර බත් එක්ක අර පේස්ට් එක හොඳටම මික්ස් කරනවා. එකපාරෙන් කරන්න බෑ. ටිකක් මික්ස් කරලා වහලා තියලා ඒ වගේ දෙපාරක් තුන් පාරට හොඳටම මික්ස් කරගන්නවා. බලන්න දැන් අර පේස්ට් එකත් එක්ක බත් එක ටික ටික හොඳටම මික්ස් වෙලා එනවා. මේ බතට ඇයි සියඹලා බත් කියලා නමක් ආවේ? සවුත් ඉන්දියාවල නම් මේකට කියන්නේ පුලියෝදරේ කියලා. ඒ කියන්නේ පුලි කියන්නේ මේ සියඹලා වලට. ඒකයි මේක කෝවිල් වල ගොඩාක්ම ප්‍රසිද්ධ කෑමක් ඉන්දියාවල නම්. මම මෙහෙදි කියලා තියෙන විදිහටම හැදුවා නම් ඔයාලට ඒ රසම ගන්න පුළුවන්. ඒ රස ගන්න ප්‍රධානම රහස තමයි මම දැන් එකතු කරගත්ත පුලියෝදරේ 3-5 කුඩු එක. ඒ 3-5 කුඩු එකෙන් තමයි අපේ සියඹලා බත් එක ඉතාමත් රසවත් වෙන්නේ. ඒක දාලා අපි මික්ස් කරනවා. සමහර අය නම් අර පේස්ට් එකට මේ කුඩු එක දානවා. එහෙම වුණාම ඒක හොඳටම තැම්බිලා වගේ වෙනවානේ. ඒ නිසා මම එහෙම එකතු කරන්නේ මේ බත් එකට ඒ 3-5 කුඩු එක එකතු කරාම ඒ රසත් හොඳටම එනවා. ඒ ෆ්ලේවර් එකත් එනවා. ඔයාලටත් ඒ 3-5 කුඩු එකේ රෙසිපි එක දැනගන්න ඕනේ නම් කමෙන්ට්ස් වල දාන්න සියඹලා බත් 3-5 කුඩු කියලා. මම ඒකේ ලින්ක්ස් එහෙමත් එවනවා ඉස්සරහට. අපි ෆ්‍රයි කරලා තියාගත්ත කඩලපරිප්පු, කජු, ලූණු ටික
ඊට පස්සේ කරපිංචා ටික ඔක්කොම බලන්නද මෙහෙම ගානිෂ් කරාම ලස්සන බලන්න. මේ වගේ රසම රස බත් එකක් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා කාලම කියන්න ඒකේ රස කොහොමද කියලා. හදිසි වෙලාවල් වලට අපි අර සියඹලා පේස්ට් එක හදලා තියාගත්තොත් ඉක්මනට ඒ සියඹලා බත් එක හදාගන්නත් පුළුවන්. ඒ පේස්ට් එක ෆ්‍රිජ් එකේ තියලා වුණොත් බත් එකට එකතු කරගෙන අපිට හදාගන්න පුළුවන් ලේසියෙන්ම. මේ බත් එක හදලා පැය 3-4කට පස්සේ කෑවොත් ඒකේ තියෙන ෆ්ලේවර්ස් ඔක්කොම බතට එකතු වෙලා ඒකේ නියම රසක් එනවා. එතකොට තමයි ඔයාලත් හදලා බලලා මට කියන්න.